Hi everyone. අපි අද කතා කරන්න ගත ටොපික් එක තමයි Saturn සහ Mars කියන conjunction එක. ඒ දෙන්න එක කොටුවක ඉද්දී හෝ mutual aspect එකක් තියෙද්දී කොහොමද ඒගොල්ලෝ හැසිරෙන්නේ කියන එක අපි මෙතනදී කතා කරනවා. ඒකට හේතු කාරණා උදේ තමයි ගොඩක් වෙලාවට ඔය marriage එකකට වගේ අපි charts බලද්දී ගොඩක් ඒ වගේ දේවල් කරද්දී මේ conjunction එකට යම්කිසි unfair විදිහකට සැලකෙනවා මම දැකලා තියෙනවා. ඒකට මම දකිනවා හේතුවක් එතකොට දැන් මේ conjunction එක තියෙන කෙනෙක්ට Tamanට මේ තියෙන conjunction එක මොකක්ද කියලා තේරුම් ගන්න උදව්වක් දෙන එක තමයි මම අද මේ එපිසෝඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මම මුලින්ම එන්නම් මොකක්ද conjunction එකක් කියන්නේ? ඒ කියන්නේ යෝගයක් කියලා කියන්නේ කියලා මුලින්ම ඔයගොල්ලන්ට explain කරලා දෙන්න. යෝගයක් කියලා කියන්නේ ඒවත් conjunction එකක් කියලා කියන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් එක එක concepts තියෙනවා. මේක තමන් පාවිච්චි කරන ජ්‍යොතිෂ concept එකට අනුව උදාහරණයක් විදියට ත්‍රිගුණන්දිනාඩි තියෙනවා, ජයමිනී තියෙනවා, ඊට පස්සේ වේදික ජ්‍යොතිෂය තියෙනවා, ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තියෙනවා, වෙස්ටර්න් ට්‍රොපිකල් එක තියෙනවා. ඒ වගේ ඇස්ට්‍රොලොජිකල් වල මේ මැතමැටිකල් කැල්කියුලේෂන් මත ඇස්ට්‍රොලොජි වර්ග තියෙනවා. ඒ කියන්නේ එක එක අර අනුකූලක වගේ. එතකොට මම මෙතනදී පාවිච්චි කරන්නේ මේකේ ඕල්ඩස්ට්ම මෙතඩ් එක වේදික් කියන concept එකෙන් ගත්ත දෙයක් විදිහට තමයි මම මෙතන මේක පැහැදිලි කරන්නේ. ඒතර conjunction එකක් කියලා කියන්නේ අපි එක sign එකක් එක කොටුවක් විදිහට ගත්තා කියන එක අපි අරගෙන බැලුවොත් එහෙම එකම sign එකක sign එකක් කියලා කියන්නේ මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ ඔන්න ඔය concept එක. ඒ එක sign එකක මේ කුජ සහ සෙනසුරු එකට වැටිලා තිබ්බොත් ඕනම planetary energies දෙකක් එකට වැටිලා තිබ්බොත් අපි ඒකට කියනවා conjunction එකක් කියලා. ඒකට එයා ඉන්න ඩිග්‍රී ප්‍රමාණය බලපානවා ඒ conjunction එකේ intensity එක තීරණය කරන්න. නමුත් ඒක still conjunction එකක් විදිහට අපි සලකනවා. අපි හිතමු සෙනසුරු ලියෝ කියන sign එකේ පළවෙනි අංශකයේ ඉන්නේ. එතකොට කුජ ලියෝ කියන sign එකේ 28 වෙනි අංශකයේ ඉන්නේ කියලා ගමුකෝ. but still අපි ඒක මේ තේරුම් ගන්නවා මේක conjunction එකක් විදිහට කියලා. එතකොට අපි ගමු එක දැන් අපි හිතමු ලියෝ කියන sign එකේ අංශක 28 ඉන්නවා සෙනසුරු. ඊට පස්සේ තියෙන sign එකේ කියන්නේ කන්‍යා කියන sign එකේ අංශක 2 ඉන්නවා කුජ කියලා ගන්නකො. එතකොට මේ දෙන්න අතර අංශක 4ක තමයි ඩිෆරන්ස් එකක් තියෙන්නේ. නමුත් ඒක අපි වේදික ඇස්ට්‍රොලොජි වල conjunction එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. ඒක අපි වෙන විදිහේ රීඩින් එකක් ඒකට ගන්නෙ. conjunction එකක් කියලා කන්සිඩර් කරන්නේ නැති හේතුව තමයි මේක මේ සයින්ස් දෙකක පිළිදලා තිබෙන එක. මොකද සයින් එකක් කියලා කියන්නේ එනර්ජි ඉකෝසිස්ටම් එක. එක එනර්ජි ඉකෝසිස්ටම් එකක planetary energies දෙකම වැටුණා කියන එක තමයි අපි වේදික ඇස්ට්‍රොලොජි වලදී conjunction එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේක එකම සයින් එක ඇතුලේ නක්ෂත්‍රාස් වර්ග කිහිපයක් තියෙනවා සමහර වෙලාවට. නමුත් නක්ෂත්‍ර දෙකකට වැටිලා තිබුණත් අපි මේක ස්ටිල් අපි මේක ගණන් ගන්නවා මේ conjunction එකක් විදිහට. ඒකට හේතුව තමයි නක්ෂත්‍රයකින් ගොඩක් වෙලාවට ගණන් ගන්න ඔයාගේ internal experience එක. ඔයාට මේක කොහොමද අභ්‍යන්තරයට දැනෙන්නේ කියන එක තමයි ගොඩක් වෙලාවට නක්ෂත්‍ර වලින් අපි ගණන් ගන්නෙ. ඊට පස්සේ මේක මේ housing system එකත් මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ මේ එපිසෝඩ් එකේදී. හේතුව තමයි house එකකින් අපි තීරණය කරගන්නේ මොන direction එකෙන්ද අපිට මේ impact එක එන්නේ කියලා. ඒක properties පැත්තෙන්ද, mother side එකෙන්ද, father side එකෙන්ද, relationship side එකෙන්ද කියන එක දැන් 7th house වගේ නම් relationship side එක. first house වගේ නම් ඔයා සම්බන්ධ issue එකක්. තේරෙනවද? අන්න ඒ වගේ directional ඒක තමයි අපි ගන්න output එක තමයි ගන්න මේකෙන්. නමුත් මම මේකෙදි ගොඩාක් houses involved කතා කරන්න යන්නේ නැහැ. මේ conjunction එකේවත් මේ energy මේ dynamic එක තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මේක ඔයාගේ chart එකේ තියෙනවා නම් traditional astrology කෙනෙක්ගෙන් ඔයගොල්ලන්ට පොඩි කැපිල්ලක් තියෙන්න පුළුවන් marriage එකක මොන හරි compatibility test එකක් එහෙම කරනවා නම්. නමුත් මේ explanation එක දැන ගැනීම තුලින්ම ඔයාට ඒක නිවැරදි කරගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඒකට මම දැකලා තියෙනවා මේ conjunction එක තියෙන නිසා මේ හොඳට තිබ්බ relationships compatible දේවල් වලදී පොඩ්ඩක් අනිත් කට්ටිය මේක රිජෙක්ට් කරන ගතියක් මම දැකලා තියෙනවා. මොකද ඕනම chart එකක නරක දේවලුත් තියෙනවා හොඳ දේවලුත් තියෙනවා. ඉතින් එක conjunction එකක් තිබ්බා කියලා chart එකක් රිජෙක්ට් කරන්න බෑ. ඒක තමයි අපි පාවිච්චි කරන strategic astrology වල practical astrology වල අපි පාවිච්චි කරන මූලික concept එක. ඊට පස්සේ අපි දැන් මුලින්ම බලමු මේකට involve වෙන energy දෙක කවුද? අපි පළවෙනියටම කතා කරලිමු Mars. ඒ කියන්නේ කුජ, හෙවත් අඟහරු, හෙවත් මංගල්, හෙවත් planet of war කියලා අපි කියනවා. එතකොට මේ Mars කියලා කියන්නේ අපි මේකට මංගල් කියලාත් කියනවා. ඒකයි මේකට ශනි මංගල දෝෂය හෝ ශනි මංගල යෝගය කියලා හෝ යෙදෙන. ශනි කියන්නේ Saturnට, Marsට කියනවා මංගල් කියලා. හරිද? ඊට පස්සේ මෙයා අර මේක අර ෆිලොසොෆිකලි කිව්වොත් මෙයා ඇවිල්ලා ආමි එකේ ඉන්න ජෙනරල් කෙනෙක්. ඒ කියන්නේ ෆයිටර් කෙනෙක්, වොරියර් කෙනෙක්.
විදිහට තමයි මේක ෆිලොසොෆිකලි ලියලා තියෙන්නේ. උපමාවක් විදිහට. එතකොට ඒකට හේතුව තමයි එතකොට මෙතන උපමේය වෙන්නේ මොකක්ද? මාස් කියලා කියන්නේ වාගේ විල් පවර්, කරේජ් එක, වාගේ ස්ටැමිනා එක, වාගේ තියෙන එනර්ජි එක යම් කිසි ක්‍රියාවක් ඇක්ෂන් එකක් වාගේ භෞතික ක්‍රියාවලියක් තුල මැනිෆෙස්ට් කරන්න වාට යන ස්ටැමිනා එක, විල් පවර් එක, වාගේ එනර්ජි එක, කරේජ් එක, එතකොට වාගේ අර ඩූ ඕර් ඩයි සිටුේෂන්ස් වලට ෆේස් කරන්න තියෙන ඒ බ්‍රේවරි එක, එතකොට වාගේ තියෙන පැෂන් එක, එතකොට අර වාගේ ඇඟ ඇතුලේ අර නිකන් ගින්නක් වගේ ඔයාලට ෆීල් වෙන ඇති වාගේ ඇඟ ඇතුලේ ලොකු එනර්ජි එකක් තියෙනවා. පොඩි නියුක්ලියර් රියැක්ටර් එකක් වගේ එකක්. ඒක සමහර මිනිස්සුන්ගේ ගොඩක් වැඩි. ඒක සමහර මිනිස්සුන්ගේ ගොඩක් අඩුයි. ඒ වැඩි මිනිස්සු කඩාගෙන ඉස්සරහට යනවා. ඒක අඩු මිනිස්සු ස්ලෝ එකේ යන්නේ. ඒගොල්ලෝගේ self confidence අඩුයි. මේ වගේ සිටුේෂන් සමහර ලාවට තියෙන්න පුළුවන්. ඒ කුජ කියලා කියන්නේ ඔන්න වගේ එනර්ජි එකට. ඒකට මේක සරලව ගන්න කන්ක්ලූෂන් එක තමයි කුජ කියලා කියන්නේ පොසිටිව් ඕ නෙගටිව් කියන එක මේක පාවිච්චි කරන යූසර්ගේ මත යූසර්ගේ ඉන්ටෙන්ෂන් එක මත තීරණය වෙන දෙයක්. නමුත් ඇත්තටම කුජ කියලා කියන්නේ එනර්ජි. හරිද? ඔයාලට භාවිතයට ගන්න තියෙන එනර්ජි වාගේ. ඊට පස්සේ එතකොට මේ එනර්ජි පොසිටිව් මාස් කෙනෙක් කියලා කියන්නේ මේ එනර්ජි එක වාගේ විල් පවර් එක කරේජ් එක පාවිච්චි කරනවා වාගේ සෙන්පතියෙක් වගේ තියෙන වොරියර් ලයික් නේචර් එක පාවිච්චි කරනවා අනිත් අය ප්‍රොටෙක්ට් කරන්න, දුර්වල අයව ආරක්ෂා කරගන්න, තමන්ගේ ෆැමිලි එක වෙනුවෙන් සටන් කරන්න, තමන්ගේ කන්ට්‍රි එක වෙනුවෙන් සටන් කරන්න. ඊට පස්සේ තමන්ගේ තියෙන හොඳ අයිඩියා එකක් ලස්සනට ප්‍රොටෙක්ටිව් ටූල් එකක් විදිහට එළියට දෙන්න. එතකොට හොඳ ස්පෝර්ට් එකක් කරන්න. එතකොට මේ පොසිටිව් මාස්. මේ මාස් කොහේ හරි අපි මං කාරකත්තත් විස්තර කරලා දෙන්න. මාස් තමයි කියන්නේ අඟහරු තමයි ප්‍රොපර්ටිස් වලට, ලෑන්ඩ් වලට, මැතමැටික්ස් වලට, කම්පියුටිං වලට, සේ ඔයාගේ බ්‍රදර් එක සහෝදරකාරක, ඊට පස්සේ අපි ගන්නවා ප්‍රොපර්ටිස් වලටත් යනවා, ඊට පස්සේ රියල් ස්ටේට් පැත්ත, සේ මැතමැටික්ස්. ඒතර ඔය වගේ ගොඩක් දේවල් කුජගෙන් තමයි ගන්න. ඒතකොට ප්ලැනට් ඔෆ් වෝ කියන නිසා අපි වෝ එකක් ගන්නවා. නමුත් ඒ වගේ සිටුේෂන් මොකද අර දෙයක් අත්පත් කරගන්න, දෙයක් ඩොමිනේට් කරන්න, දෙයක් ඇචීව් කරන්න ඔයාගේ තියෙන ඩිසයර් එක. හරිද? අර ඇක්ෂන් ඔරියන්ටඩ් ගතිය මිනිස්සෙගේ තියෙන. ඒතර කුජ ගන්ධාන්ත නම්, කුජ කම්බස්ටඩ් නම්, කුජ එක ඇෆ්ලික්ෂන්ස් වලට යටත් වෙලා නම් වාගේ අර ඇචීව් කරන්න තියෙන ඩ්‍රයිව් එක තිබ්බත් ඔයාට ඒක හරියට එළියේ ඇක්ෂන් එකක් විදිහට කන්වර්ට් කර ගැනීමේ අපහසුතාව තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ කුජ දුර්වලයි කියලා අපි ගන්න. ඒතර මේක වයලේට් වුණාම, මේක හරියට ප්ලේස් වෙලා නොතිබුණාම, මේකට ඇෆ්ලික්ෂන්ස් යෙදුනම, හරිද? ප්ලැනට් එක දුර්වල වුණාම, මේකේ අෂ්ටක වර්ග අඩු නම්, මේක ඊට පස්සේ මේකේ මොනවාද ෂඩ් බලවල ප්‍රශ්න තියෙනවනම්, එතකොට වාගේ ලග්නයට සාපේක්ෂව මෙයා පොඩි නෙගටිව් තැනක නම් තැම්පත් වෙලා තියෙන්නේ. මොනවද වෙන්නේ? ඔයාගේ තියෙන වයලන්ස් වැඩි වෙනවා. ඔයාගේ තියෙන ඇංගර් එක වැඩි වෙනවා. ඇංගර් මැනේජ්මන්ට් ඉෂුස් එනවා. එතකොට ඔයාට ඔයා ගැන ඔයාගේ තියෙන ඩිසයර්ස් එක්ස්ප්‍රෙස් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඔයාගේ විල් පවර් එක අඩු වෙනවා. ඔයාගේ මොටිවේෂන් එක අඩු වෙනවා. මාස් ඉස් මොටිවේෂන්, රයිට්? එතකොට පොඩ්ඩක් නිකන් අර ඔයාව ඉස්සරහට යනවා, නමුත් පිටිපස්සට ඇදලා තියාගෙන ඉන්නවා වගේ ගතියක් දැනෙනවා. එතකොට ඔන්න ඕක තමයි මාස් කියන එනර්ජි. හරි. ඔය එනර්ජියක් මේකට ඉන්වෝල්ව් වෙච්ච. ඒතර අපි යනවා සෙකන්ඩරි එනර්ජි එකට මේ කන්ජන්ක්ෂන් එකේ තැම්පත් වෙලා තියෙන කවුද? සැටර්න්. සැටර්න් හෙවත් planet of time, planet of karma, planet of sorrow, planet of patience. එතකොට අපි මෙයාට ටාස්ක් මාස්ටර් කියලාත් කියනවා. නමුත් මේකට හොද්දම ගැලපෙන්නම තීම් එක තමයි planet of karma. හරිද? ඊට පස්සේ සැටර්න්ව මම ඉන්ටර්ප්‍රිට් කරලා තිනවා ගොඩාක් එක කෝණ වලින් අපේ පරණ ප්‍රීවියස් එපිසෝඩ් වල. ඒතර අපි මේකේ දැනගන්න නැත්නම් මේක තමයි most powerful planet එක හේතුව මේ 3D dimension එකට බලපාන rules and regulation system එක මකර කියන රාශියත් එක්ක ගොඩක් වෙලාවට govern වෙන්නේ සැටර්න් හරහා. එතකොට උඩ පැන්නොත් බිම වැටේ කියන එක උදාහරණයක් විදිහට සැටර්න්ගේ රූල් එක. රයිට්? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සැටර්න් කියන එනර්ජි එකේ ඔයා කරලා තියෙන කර්ම නැවත ඔයාට අරගෙනීමේ හැකියාව තියෙන්නේ මේ planet එකට. එතකොට මේ planet එකට ගොඩක් කට්ටිය බයයි. ඒකට හේතුව මෙයාව මේ සිම්බොලිකලි ලියලා තියෙන වයසක වම් කකුල කොර ගහනවා. ඊට පස්සේ හරිම මේ අර කිසිම පැෂන් එකකට අර ප්ලෙෂරබල් ඇක්ටිවිටි එකකට කැමති නැති, අනවශ්‍ය ලෙස ස්ට්‍රැටජිකලි හිතන, හරිම ස්ලෝ කැරක්ටර් එකක් විදිහට තමයි මෙයාව අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මෙයා ගොඩක් වැඩි හිටි කෙනෙක් ෆිලොසොෆි එකේ ලියලා තියෙන විදිහට. ඒ ෆිලොසොෆි එකේ ලියලා තියෙන්නේ මේ එනර්ජි එකේ කැරක්ටරිස්ටික්ස් ටික. කැරක්ටරිස්ටික්ස් කියන්නේ කාරක ටික. එතකොට ගොඩක් වෙලාවට අපි පෘථග්ජන කට්ටිය නිසා සැටර්න්ගෙන් ගොඩක් වෙලාවට අපිට එන්නේ නෙගටිව් කර්මාස් තමයි. එතකොට මොනවාද මේ සැටර්න් කියලා කියන්නේ? ඔයාගේ ලයිෆ් එකේ එන ලිමිටේෂන්ස්, ඩිලේස්, ඔයාගේ ලයිෆ් එකට එන ඔබ්ස්ටකල්ස්, ඒ බාධක ටික, ඊපස්සේ ඔයාගේ තියෙන දුක කියන ෆීලිං එක, ඔයාට දෙයක් ලොස් වුණාම ඔයාට එන ෆීලිං එක, ඊපස්සේ ඕනම දෙයක් අයියෝ මගේ කරුමේ, අයියෝ මේක මගේ කරුමෙටයි උනේ, මේක මගේ කර්මයක නිසායි උනේ කියලා ඔයාට හිතෙනවා නම් ඒක සැටර්න් එනර්ජි එකක්.
ඒක නිකන් පොඩි රෙස්ට්‍රික්ටිව් ෆීලිං එකකින් තමයි ඔයාට දැනෙන්නේ. ඒතර ඉස්සරහට දුවන්න තියෙන මොටිවේෂන් එක ෆෝවර්ඩ් මූවමන්ට් එක කුජ ඒ ඕනම ෆෝවර්ඩ් මූවමන්ට් එකක් රෙස්ට්‍රික්ට් කරන එක. ඔයාගේ ඩිසයර් එකට අනුව දෙයක් කරන්න තියෙන හැකියාවට උදැල්ලක් වැටෙන එක. හෙවත් ඒකට බාධකයක් කියන එක තමයි ඔයා ගොඩක් වෙලාවට අපි පුද්ගලයෝ විදිහට කර්මය කියලා අර්ථ දක්වා ගන්නෙ. ඒතර ඒක ඇවිල්ලා අපි ගණන් ගන්නේ සැටර්න් කියලා. නමුත් මේකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. සැටර්න්ගේ තියෙන තව පොසිටිව් වචන ටිකකුත් මොනවාද? endurance, hard work, ඊට පස්සේ patience, honesty, එතකොට self control. ඔය වගේ වචන මේක තව ගොඩක් තියෙනවා. මම ඒක කලින් එපිසෝඩ්ස් වලත් කියලා තියෙනවා. මම මේක දැනට මේ කන්ජන්ක්ෂන් එකට අවශ්‍ය නිසා කියන්නේ. self control අර take time and create a strategy and then execute වගේ එනර්ජි එක. ඒ කියන්නේ හොඳ timely manner එකකට වැඩක් කරනවා වගේ. ඒ වගේ හොඳ ගුණාංගත් සැටර්න්ගේම තමයි අර්ථ දක්වන්නේ. එතකොට ඔයා බොහොම continuously consistently ඔයා එක දිගට routine එකක් විදිහට ඔයා persistence එකකින් ඔයාට පුළුවන් නම් discipline එකක් සහිතව අර සැටර්න්ගේ positive දේවල් execute කරන්න. කොහොමද? endurance, hard work, patience, long term planning, strategy and self control. control. ඒ කියන්නේ self සැටර්න් කියන්නේ barriers. එතකොට අපිටම දාගන්න barriers ටිකක් අපිට එන්න තියෙන negative effect වලට අපි දාගන්න barriers ටිකක් තමයි self control කියන්නේ. හරිද? ඒකට සැටර්න් කියන්නේ planet of control කියලාත් අපි ඇස්ට්‍රොලොජි වල පාවිච්චි වෙනවා. එතකොට ඔයා අර consistency එකක් සහිතව මේ positive දේවල් ටික maintain කරන් යනවා නම් long lasting දේවල් හදන්න පුළුවන් හැකියාව සැටර්නියන් එනර්ජි එකේ තියෙනවා. හරිද? ඒතර ඔය දෙක තමයි මේ conjunction එකට involve වෙලා තියෙන energy factors දෙක. දැන් ඒතර මේ energy දෙක මම මේ වෙන වෙනමනේ කතා කරේ. අපි දැන් මේ දෙක දාමු එක conjunction එකක් විතර. මේ energies දෙක එක තැනක ඉන්නවා. හරිම conflicting energies දෙකක් එක තැනක ඉන්නවා. එතකොට අපි දැන් ඊළඟ chapter එකේදී අපි කතා කරමු කොහොමද energies දෙක වැඩ කරන්නේ කියලා. හරි. එතකොට ප්‍රධාන වශයෙන් මේ යෝගයට කියන එක නමක් තමයි වේදික ජ්‍යොතිෂයේදී යම යෝගා කියලා කියනවා අපි මේකට. එතකොට අපි මේකට කියනවා තව මේ ඔය ලංකාවේ නම් පාවිච්චි කරනවා ශනි මංගල යෝගය කියලා. ඒක නිකන් planetary energies දෙක අර්ථ දක්වන්නයි දාලා තියෙන්නේ. මොකද මේකට කියන ප්‍රධානම යෝගයක් තමයි යම යෝගා. මම ඒක explain කරන්නම්. මොකද මේකේ තියෙනවා අපායට තනියෙන් බහලා තනියෙන් ගෙඩ එන්න ඕන වගේ ගතියක්. පොඩි අර ජෝන් වික් ගතියක් තියෙනවා මේකේ. එතකොට මේක තියෙනවා පොඩි අර ස්ට්‍රගල් යෝගා එකක් කියලාත් අපි මේක කන්සිඩර් කරනවා. ඇයි මේක ස්ට්‍රගල් යෝගා එකක් වෙන්නේ? මොකද මේක කුජ කියලා කියන්නේ සැටර්න් කියලා කියන්නේ අපි කියනවා එනිමීස්. කියන්නේ සතුරු ප්ලැනට්ස් දෙකක්. ඇයි මේ දෙන්න සතුරු වෙන්නේ? මම මේ පැත් මේ කියන්නේ අපිට අපේ සෙනසුරු මැනිපුලේට් කරමු හරි මොනක් හරි අපි දාපු පරණ එපිසෝඩ් එකක මට කමෙන්ට් එකකුත් ඇවිල්ලා තිබ්බා මේ ඊයේ හෝ පෙරේදා. එතකොට ස්ලෝනස් එකයි අර ලොං ටර්ම් වගේ දුවන ප්ලැනට් මේ කියන්නේ ලොං ටර්ම් ප්ලැනට් එක වෙන සැටර්නුයි ඒ ෆාස්ට් මූවමන්ට් එකයි කුජයි එකට ඉද්දී එතන කන්ෆ්ලික්ටිං එකක් නේද තියෙන්නේ කියලා. ඇත්තටම අන්නේ කන්ෆ්ලික්ට් එකට තමයි යම යෝගා කියලා කියන්නේ. අන්නේ කන්ෆ්ලික්ට් එකට තමයි ස්ට්‍රගල් යෝගා කියලා කියන්නේ. හැබැයි මේක හොඳට තේරුම් ගත්තොත් මේක අතිශයින්ම පවර්ෆුල් යෝගා එකක්. මේක රාජෝගයකටත් වඩා හොඳට වැඩ කරවන්න පුළුවන් යෝග එකක්. හරි ස්ට්‍රැටජි එකකට ඔයා මේක යුටිලයිස් කරගත්තා. එතකොට මොකද මේ දෙන්න මේ අර එනිමීස්ලා වෙච්ච එක තමයි මෙතන තියෙන ගැටලුව. මොකද මේ දෙන්නගේ කැරක්ටරිස්ටික්ස් ඔපොසිට්. සැටර්න් කියන්නේ ස්ලෝ ප්ලැනට් එකක්, මාස් කියන්නේ very fast planet එකක්. මාස් කියන්නේ ඩිසයර් නේචර් එක, සැටර්න් කියන්නේ ඩිසයර් එක බ්ලොක් කරන නේචර් එක. එතකොට මාස් කියන්නේ එක්සිකියුෂන්, සැටර්න් කියන්නේ වෙලාව අරන් ප්ලෑන් කරන්න කියන ප්ලැනට් එක. ඉතින් ඔන්න වගේ එතකොට මාස් කියන්නේ බොහොම යං වොරියර් කෙනෙක්, සැටර්න් කියන්නේ වයසක මහල්ලෙක්, ඕල්ඩ් එනර්ජි එකක්, ඕල්ඩ් සෝල් එකක්. ඉතින් මේ එනර්ජි දෙක කන්ෆ්ලික්ටිං තමයි. හැබැයි මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ? එතකොට අපි බලමු මේ යෝගයේ නැචරලි යෙදෙන බේසික් ෆන්ඩමෙන්ටල්ස් මොනවද කියලා. ඔයා ගොඩක් වෙලාවට ඇයි මේ කුජ සැටර්න්ට අහු වෙලා තියෙන්නේ මේ ලයිෆ් ටයිම් එකේ ඔයාගේ ඇයි chart එකට වැටිලා තියෙන්නේ? ඔයාගේ මාස් ඇයි මේ වැටිලා තියෙන්නේ සැටර්න් එක? ඔයාගේ මේක සැටර්න් මාස් කන්ජන්ක්ෂන් එක විතරක් නෙමෙයි ඕනම බර්ත් chart එක කොහේ හරි සැටර්න් වැටිලා තියෙනවා නම් මොන හරි කොටුවක හරි සයින් එක හරි ඒ කොටුව ඔයා අවභාවිතා කරලා තියෙනවා ප්‍රීවියස් ලයිෆ් ටයිම් වල. ඒක හොඳට මතක තියාගන්න. මේක thumb rule එකක් ඇස්ට්‍රොලොජි වල. ඒ කියන්නේ සැටර්න් වැටෙන්නේ ඔයා කර්ම ගෙවන්න තියෙන කොටුවටයි වැඩිපුර. ඒ කියන්නේ ඒ කොටුව ඔයා ටිකක් අවභාවිතා වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මෙතන කුජත් එක්ක වැටෙනවා කියලා කියන්නේ කුජ කියන්නේ will power, ඔයාගේ warrior nature එක, ඔයාගේ dominant nature එක, ඔයාගේ will power එක ඔයා කුජට සම්බන්ධ කාරණා අවභාවිතා කරලා තියෙනවා ප්‍රීවියස් ලයිෆ් ටයිම් වලදී. ඒකයි
planet of karma ඔයාට මේ පාර එතනට ටැලි වෙලා වැටිලා තියෙන්නේ. හැබැයි මේකේ වක්‍ර අර්ථයක් තියෙනවා. ඒවා අවභාවිතා කරලා තියෙනවා කියලා කියන්නේ ඔයා ගියාත්මේ හෝ ඊට කලින් භවයක හෝ ඊට ඒ කියන්නේ ඔයාගේ previous frequency system එකේ ඔයාගේ energy මේ compulsion එක ඔයාට warrior ගතිය වැඩි. ඒ කියන්නේ ඔයා ඒ previous lifetimes වල පොඩ warrior nature එකක ඉඳලා තියෙන්නේ. එක්කවා හොඳ high rank එකක් ඔයා power එක execute කරන්න පුළුවන් level එකක ඉඳලා තියෙනවා. decision making level එක. හැබැයි ඒ බලය ඔයා යම්කිසි level එකකට අවභාවිතා කරලා තියෙනවා. ඒකයි planet of karma මෙතනට සෙට් වෙලා තියෙන්නේ මේ ලයිෆ් ටයිම් එකේදී. කර්ම විෂය බොහොම ස්ට්‍රැටජික්. කර්ම විෂය හරිම සාධාරණයි. ඒ නිසා එතනට වැටිලා තියෙනවා. එතකොට මේ කන්ජන්ක්ෂන් එක වගේ chart එකේ තියෙනවා නම් හොඳට දැනගන්න ඕන එක තමයි power කියන එක power and authority කියන එක අවභාවිතා කරලා තියෙනවා. හරි. එතකොට අපි බලමු කොහොමද මේක වෙලා තියෙන්නේ. ඊට පස්සේ Saturn දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයාලට පනිෂ් කරන්න සහ ඔයාලට ඒක තේරුම් ගන්න. ඒක ප්‍රධාන දෙයක්. මොකද ඔයාගේ විඥාණයට මතකයි previous lifetime එකේදී මෙතන තියෙන energy flow එකට මතකයි මම warrior කෙනෙක්. දැන් ඔයාලට පොඩි කාලෙම 2 වසරේ 3 වසරේදී මේක මතකයි මම warrior කෙනෙක්. මට මං හිතන ඕන දෙයක් කරන්න පුළුවන්. මම හරිම දක්ෂයි වගේ feeling එකක් තමයි මේ conjunction එකේ තියෙන කට්ටියට මුලින් ඉඳන්ම life එකේ වැටෙන්නේ. එයා හරි straight forward මුලට යන්න බලනවා. හරි argumentative. ඒතර එයාට තේරෙන්නේ නැහැ මේ lifetime එකේදී ආයේ මුලින් ඉඳන් එයා පටන් ගත යුතුයි කියලා. නමුත් මේ warrior nature එක හරියට unlock වෙන්න නම් Saturn මොකද්ද කියන්නේ? මේ practical life එකේ මේ energy එක execute කරන විදිය හරියට ඉගෙන ගන්න. මේ මෙතනදී අපි ගත්තොත් එහෙම මම මේක ලස්සන උදාහරණයකින් පැහැදිලි කරන්න කැමතියි. ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැති මයික් ටයිසන් ව. හරිද? එතකොට මයික් ටයිසන් ව හිතන්නකෝ යාරයා එක බොක්සින් මැච් එකකදී එක්කෙනෙක්ගේ කනක් කෑවා ඊට පස්සේ හරිම warrior nature එකක් තියෙන්නේ. ඇත්තටම මයික් ටයිසන් කියලා කියන්නේ untamed කුජ. exactly යාගේ young age එක. හැබැයි දැන් බලන්න මයික් ටයිසන් එයා philosopher කෙනෙක් වෙලා. එයා තමයි අර කියන්නේ මේ discipline කියන්නේ ඔයා කරන්න අකමැතිම දේ ඔයා කරන්න කැමතිම දේ විදිහට කරන එක කියලා. හරිද? ඒ කියන්නේ ඒ ටර්ම් එක දීලා තියෙන්නේ මයික් ටයිසන් එයා කේන්දර බලලා නැති වුණත් කවදාවත් එයාට කේන්දරයක් හදලවත් නැතුව ඇති. නමුත් ඒ මිනිස්සයා සැටර්න්ගේ තම් රූල් එකක් ඉගෙනගෙන තියෙන හැටි ලයිෆ් එකේ. මොකද එයාට කොච්චර ප්‍රශ්න ආවද? ඒ ඔක්කොම දේවලුත් එක්ක එයාගේ තියෙන ප්‍රශ්නේ තමයි එයාගේ තියෙන පියෝ මසල් මාස් එකත් එක්ක එනේ ඇග්‍රෙෂන් එක, ඒ වොරියර්නස් එක කෙලින්ම අරගෙන යනවා මේ ඩිරෙක්ට් අරගෙන යනවා. ඒක හරි කන්ෆ්ලික්ටිං නේචර් එකක් තිබ්බ යාගේ යම් කාලේ නේද? ඒතර ඔන්න ඔය නේචර් එක තියෙනවා මේ කන්ජන්ක්ෂන් එක තියෙන කට්ටියගේ ඇතුලේ. ඒතර මෙතනට කවුද බහැලා ඉන්නේ? රොබර්ට් ග්‍රීන් වගේ කැරක්ටරයක් බහැලා ඉන්නවා මයික් ටයිසන් එක්ක. ඒතර මේ දෙන්නෝ ඔයා හිතන්නකෝ මයික් ටයිසන් තරුණ කාලේ රොබර්ට් ග්‍රීනුත් එක්ක තියලා තියෙනවා. රොබර්ට් ග්‍රීන් කියන 48 laws of power පොත ලියපෙක්කෙනා මයික් ටයිසන්ට අවුරුදු 20 දී වගේ කිව්වොත් එහෙම පොඩ්ඩක් ස්ලෝ එකේ ඉන්න මයික් ටයිසන් පොඩ්ඩක් ඔය විදිහට ඇග්‍රෙසිව් වෙන්න එපා වගේ කියලා. ඒ කියන්නේ අනිත් පැත්තට අපිටත් අර නොකවුට් එක හම්බෙන එක තමයි වෙන්නේ. ඇත්තටම ඔන්න ඔය එනර්ජි ස්ට්‍රගල් එක තමයි මේකේ තියෙන්නේ මේ එක කොටුවක වැටීම තුලින්. ඒ කොටුව ඔයාගේ ලයිෆ් එකේ බැටල් ෆීල්ඩ් එකක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මොකද ඔයාට මේ කොටුව ගැන තියෙන ඩිසයර් එක වැඩි. තර්ඩ් හවුස් නම් ඔයාට ඔයාගේ සෙල්ෆ් එෆර්ට් අනවශ්‍ය විදිහට දාන්න යනවා. ඒකේ තියෙන බවුන්ඩරිස් ඔයාට තේරෙන්නේ නැහැ. සෙවන්ත් හවුස් නම් රිලේෂන්ෂිප්ස් වලට ඔයා ටට්ටක් ගාලා මාරු වෙන්න හදනවා. පර්ෆෙක්ෂනිසම් එකක් වෙනවා. එතකොට ඔයාගේ කන්ෆ්ලික්ටිං නේචර් එක වැඩි. ඩිසයර් එක වැඩි. නමුත් සැටර්න් එතන ඉඳන් ඔයාට උගන්වන්න හදන්නේ ඔච්චර ඉක්මනට දුවන්න එපා. පොඩ්ඩක් ස්ලෝ වෙන්න. අපි පොඩ්ඩක් හෙමීට ස්ට්‍රැටජියක් හදලා හෙමීට ෆේස් කරමු මේකට. කියන එක තමයි එයා සැටර්න් එතන ඉඳන් උගන්වන්න උත්සාහ කරන්නේ. එතකොට මේක තියෙන එක තමයි මාස් හෙවත් කුජ කියන එක ෆෝවර්ඩ් මෝෂන් එකකට යන්න හදද්දී වාගේ ඩිසයර් ඉම්පල්සිව් වාගේ සඩන් ඩිසිෂන්ස් එක කෙලින් යන්න හදද්දී සැටර්න් හැම වෙලේම ප්ලැනට් ඔෆ් කර්ම අට බැරියර් එකක් ගෙනවා. අන්එක්ස්පෙක්ටඩ් බැරියර් එකක් අරගෙන එනවා. එහෙම නැත්නම් ඔබ්ස්ටකල් එකක් අරගෙන එනවා. එහෙම නැත්නම් කන්ෆ්ලික්ට් එකක්. එහෙම නැත්නම් ආගියුමන්ට් එකක්. හරිද? ඒතර ඔන්න ඔක තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බෙන කොමන් ලක්ෂණේ. මේක නිකන් හරියට තව උදාහරණයකින් කිව්වොත් වාහනයක් නිකන් ක්ලච් එක ඩවුන් කරලා පදින්න උත්සාහ කරා වගේ වැඩක්. ඒ කියන්නේ හරිම ෆ්‍රස්ට්‍රේටඩ් ගතියක්. ඒ කියන්නේ මට ඕනි යන්න ඉස්සරහට. හැබැයි මට ඒ කියන්නේ මට යන්න ඕන වෙලත් මට විවිධ බැරියර්ස් නිසා ඉස්සරහට යන්න බැරි ගතිය මේ හදවතේ ගැඹුරම හරියකට ෆීල් වෙනවා. ඔයා නිතරම ඉන්නේ පොඩි ෆ්‍රස්ට්‍රේෂන් එකක. ඔයාගේ 20s වල. ඇයි මට මේක කරගන්න බැරි? අර කුජ නිතරම ක්වෙස්චන් කරනවා අර මයික් ටයිසන් වගේ ඇතුළේ ඉඳන්. ඒතර ඔයාගේ තියෙනවා පොඩි ආගියුමන්ටේටිව් ගතියක් ප්ලස් ටිකක් වොරියර් ලයික් නේචර් එකක් ටිකක් ෆයිට් එකට බරයි. පොඩක් ටිකක් අපි අර කියන්නේ ගහගන්න මරා ගන්න චුට්ටක් බරයි. තේරෙනවද? එතකොට මේකේ තව එකක් තියෙනවා එක එන්ඩ්ලස් රෝඩ් බොක්ස් එනවා පොඩි රෙස්ට්‍රේන්ස් එනවා නිකන් මෙහෙම තාප්පයක් ඉස්සරහට වාහනයක් ඩ්‍රයිව් කරන් ගියා වගේ. තියෙන්නේ ගොඩක් වෙලාවට මේක.
මේ ඩ්‍රයිව් කරද්දිත් මේක සමහරලාට ඔයගොල්ලෝගේ බලා ගන්න පුළුවන් ඇති බල්ලපු වාහනේ එක්කනට බැනලා ඊට පස්සේ මේක හරි ෆ්‍රස්ට්‍රේට් වෙලා එතකොට ඔයා ෆ්‍රස්ට්‍රේට් වෙච්ච නිසා ඒන එනර්ජි එකත් එක්ක තමයි ඔයා ඇක්සලරේට් එක පාගන්නේ ඇක්සලරේෂන් එක ගන්නේ. ඒතර ඔයාට බලන්න ඔයා තරහ ගිහින් ඉන්න වෙලාවකට ඔයාගේ වාහනේ මීටර එක 80යි 90යි තේනවද පොඩ්ඩක් ඇක්සිඩන්ට් ප්‍රෝන් සහ මේ ආගියුමන්ටේටිව්. හරිද? මේවා 20s වලදී දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී දැන් planet of karma එකේ තියෙන positive traits ටික තමයි උදව්වට ගන්න වෙන්නේ මේක sort out කරගන්න. මොකද්ද? මොකද මෙයාගේ ලයිෆ් එක අවුරුදු 28 සහ 36 කියන ටයිම් ෆ්‍රේම් එක දක්වා. මේ දෙක අතර තියෙන ඒ කන්ජන්ක්ෂන් එකේ තියෙන ඉන්ටෙන්සිටි එක අනුව සහ ඔයාට හම්බෙන උපදෙස් සහ ඔයාගේ ඒකට හම්බෙන දේවල් මත මේකේ ඔයා මැචුව වෙන්න කොච්චර කාලයක් යනවද කියන එක මේ කන්ජන්ක්ෂන් එකේ කුජ දමණය වෙන්න කොච්චර කාලයක් යනවද කියන එක තීරණය වෙනවා. නමුත් මේකදී අපිට ප්‍රධාන වශයෙන්ම බලන්න පුළුවන් දේ තමයි ස්මූත් රයිඩ් එකක් නෙමෙයි ලයිෆ් එක. එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි සැටන්ගේ තියෙනනේ planet of karma නේ. එතකොට අර ලින්දට වැටුණු මිනිස්සයාට ලින් කටෙන්මයි ගොඩ එන්න වෙන්නේ වගේ සැටන්ගේ තියෙන තම් රූල්ස් ටිකක් පාවිච්චි කළාමයි මේකේ රෙමඩි එක හදාගන්න වෙන්නේ. මොකද්ද රෙමඩි එක? ඔයාට ඉක්මනට ගන්න හිතෙන ඇක්ෂන් එක ඔයාගේ තියෙන ඉම්පල්සිව් ගතිය වෙලාවට නිතරම සිහිය පවත්වා ගන්න මගේ කුජ සහ සෙනසුරු යෝගයක් තියෙනවා. ඒක පුෂ් ඇන්ඩ් පුල් එනර්ජි එකක්. මම ස්ට්‍රැටජි එකක් ප්ලෑන් කරගන්න ඕන. මේක ඩිරෙක්ට් එක්සිකියුට් කරන්න යන්නේ නැතුව මේක ස්ට්‍රැටජි එකකින් කොහොමද එක්සිකියුට් කරන්නේ? ඕක එක තීම් එකක්. අනිත් එක තමයි you have to learn to slow down. දෙයක් හිමීට කරන්න වෙලාව අරන් ප්ලෑන් එකක් සහිතව කරන්න ඉගෙන ගන්න. මේක ඇවිල්ලා common general rule එක. හරිද? ඊට පස්සේ නෑ මොකද මේ පොඩි ඇටැකින් නේචර් එකක වොරියර් නේචර් එකක හරි ඩොමිනන්ට් වගේ ටයිප් එක තමයි කලින් භවයන්ගේ ඉඳලා තියෙන්නේ. ඒකයි මේ කර්ම එක මෙතනට වැටිලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන පොසිටිව් දේවල් මොනවද? කියන්නේ do or die situation තියෙන ඕනම දෙයකට බහින්න පුළුවන්. දැන් ඔයිල් රිග් එකක ඉන්න ඉංජිනියර් කෙනෙක්. හරිද? ඊට පස්සේ මාර්ම බ්‍රේව්. දැන් ඔය ගොඩක් ගත්තොත් දැන් ඔය ආමි එකේ වුණත් ආම් ෆෝසස් වල වුණත් ආම් ෆෝසස් වල කට්ටියට මේක සුපර්බ් කන්ජන්ක්ෂන් එකක්. දැන් ඔය ස්පෙෂල් ෆෝසස් ඊට පස්සේ කමාන්ඩෝස්. ඒතර ඒ වගේ කට්ටිය ගොඩක් වෙලාවට අත ගහන්නේ do or die matches වලට. එතකොට ඔයා හිතන්න තමන්ගේ ලයිෆ් එක රිස්ක් එකකට තියාගෙන ඒ ඩිරෙක්ට් ඒ ටාස්ක් එකට ගිහිල්ලා ඩිසිප්ලින් දැන් මම දන්නවා සමන් ඔය මේ මම ආමි එකේ ස්ටෝරිස් වලට ඇත්තටම කැමතියි. මම දන්නවා ඒ සමහර ස්නයිපර්ස්ලා ඒ කියන්නේ තමන්ගේ ටාගට් එක එනකම් ඇඟ උඩින් සර්පෙක් ගියත් ඉන්න වෙලාවල් තියෙනවා. පැය 2 3 4 අර සෙෆ් 9 කියලා මං හිතන්නේ ටැබ්ලට් එකක් තියෙනවා. ඔච්චර ඒ මිනිස්සුගේ එන්ඩියුරන්ස් එක හිතා ගන්න බෑ. කියන්නේ ඒ බ්‍රේව් නේචර් එක එන්නේ මෙන්න මේ කන්ජන්ක්ෂන් එකේ. මේ කන්ජන්ක්ෂන් එක කියන්නේ නැති අයට ඒක අඩුයි ටිකක්. ඒ කියන්නේ අඩුයි නෙමෙයි මේ කන්ජන්ක්ෂන් එකේදී ඒක වැඩි. ඒ ඇග්‍රෙෂන් එකේ පවර් එක වැඩි. ඒ කියන්නේ ඇඟ ඇතුලේ නියුක්ලියර් රියැක්ටර් එකක් තියෙනවා වගේ. මේක හරියට ලස්සනට ස්ට්‍රැටජි එකකට ස්ට්‍රක්චර් එකකට පැෂන් එකකට ඩිලිවර් කරන්න ඉගෙන ගත්තොත් මේක රාජයෝගයක් ලෙවල් එකට ක්‍රියාත්මක කරගන්න පුළුවන්ගේ පවර්ෆුල් කන්ජන්ක්ෂන් එකක්. හරිද? නිසා මේකට ලොකුවට බයක් තියාගන්න එපා. මේකේ තියෙනවා ලොකු මිස්කන්සෙප්ෂන්ස් ටිකක්. හැබැයි හොඳට මතක තියාගන්න මේකේ නම යම යෝගා මේකේ වික්ටරි එක තියෙන්නේ අපායට තනියෙන් බෑලා ආපහු එළියට ආවා වගේ සිටුේෂන් එක. ලයිෆ් එකේ ස්ට්‍රගල්ස් බලාපොරොත්තු වෙන්න. හැබැයි අර ෂාප් කටාන කඩුවක් හදන්න කොච්චර සොලිඩ්ලි මේකට තලලා මේක රත් කළා කොච්චර මේව කරනද මේ රත් වීම හිතා ගන්න කුජ කියලා. හීට් එක. ඊට පස්සේ මේකේ මේ තලන ගතිය හිතා ගන්න සැටර්න් කියලා. ලයිෆ් එකේ එන හැම සිටුේෂන් එකකම ඇංගර් කියන එක චූස් කරන්න එපා. ඇංගර් විදිහට එන්නෙත්, මොටිවේෂන් විදිහට එන්නෙත්, ෆියර් විදිහට එන්නෙත්, මොන විදිහට එන්නෙත් කුජ දන්නේ නැහැ ඉන්ටෙන්ෂන් එක, එනර්ජි. මගේ ඇඟ ඇතුලේ ගොඩක් එනර්ජි තියෙන කෙනෙක් බව තේරුම් ගන්න. ඒක එකක්. ඊට පස්සේ මේගොල්ලොන්ගේ තියෙන එකක් තමයි මේගොල්ලෝ හරි ෆයිටර් ඉන් ලයිෆ් ගිව් අප් කරන්නේ නැහැ ලේසියකට. يعني එකම දේ රිපිටිටිව්ලි වුණත් බලනවා. එතකොට ඒ කියන්නේ try and try කියන එක ඒගොල්ලොන්ගේ ඔළුවේ තියෙන. ඊට පස්සේ මොනවාද මේගොල්ලොන්ට benefits careers තියෙන්නේ? land and property, construction, engineering ඕනම දෙයක් strategy එකක්, plan එකක්, research and development එකක්. ඊට පස්සේ මොකද research and development ගොඩාක් හොඳයි. මොකද well focus කරන්න ඕන දෙයක්. ඊට පස්සේ තමන් තනියෙන් බහැලා කරන්න ඕන බොහොම ටෙක්නිකල් ටාස්ක්. එතකොට do or die level එකේ වැඩ. ඊට පස්සේ hard focus එකක් mentally සහ physically තියෙන්න ඕන jobs. ඊට පස්සේ ලොකු එනර්ජි එකක් අවශ්‍ය jobs. ඒතර ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් වෙපන් එකක් විදිහට මේ කන්ජන්ක්ෂන් එක තියාගන්න පුළුවන්. හොඳ ආයුධයක් මේක ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ especially construction and engineering මොකද මේක push and pull energy නේ.
මේක එක තැනකට කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්න එක තමයි අර වෙහිකල් එකක වගේ දැන් හයිවේ එකේ නම් අපි දන්නවනේ මේක දෙන්න ඕනේ 100ට. එතකොට ඒ අර ඇක්සලරේෂන් එක තමයි ඔයා ඉගෙන ගන්න ඔයාගේ 20s වල. මම ඒක එක්ස්ප්ලেইন කරන්නම් ඉස්සරහට. ඊට පස්සේ මේ පුෂ් කියන ඉෆෙක්ට් එක මාස් එක්ක මෙන්න මේ වගේ දේවල් එන්නේ. ඒ කියන්නේ එයා නිතරම බලන්න පුෂ් කරන්න ඉස්සරහට. එයාගේ මීටරේ තියෙනවා නම් එයාට යන්න පුළුවන් නම් 200ට විතර යන්න පුළුවන් නම් එයා 200ටම යන්න හදනවා. නමුත් සැටර්න් වගේ ලයිෆ් එකේ ප්ලැනට් ඔෆ් කර්මා නිතරම කියලා දෙන්න උත්සාහ කරන්නේ 200ට යන්න පුළුවන් වුණාට 200ට යන්න එපා. මොකද හයිවේ එකේ යන්න පුළුවන් 100ටයි. එහෙම නොගියොත් ෆයින් එකක් එනවා ඔයාට. එහෙම නැත්නම් ඔයාට ඇක්සිඩන්ට් එකක් එනවා. එතකොට ඒක කර්මය නෙමෙයි. ඔයාට ඔයාගේ මාස්ව කන්ට්‍රෝල් කරගන්න බැරි එකේ ප්‍රතිවිපාකය. ඒකට අපි කර්මය කියලා කියනවා තමයි. හරිද? ප්‍රතිවිරුද්ධ කර්මය ඔයාට ඒකට එන. එතකොට මාස්ගේ පුෂ් එනර්ජිස් මොනවාද? ඉම්පල්සිව්නස්, ක්වික්නස්, සඩන් ඩිසිෂන්ස් මේගොල්ලෝගේ හරිම සඩන් ඩිසිෂන්ස් මේ බලාගත්ත මේ ගියා. දැන් ඔන්න උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ යාළුවෙක්ට කවුරු හරි අතක් හරි තියලා වගේ ආවොත් මේගොල්ලෝ තමයි පළවෙනියටම ගත්ත මොකක් හරියක් දාගත්ත වාහනයකට දාගත්ත ගියා ගාලා ඉවරලා තමයි යහන්නේ ඇයි ගැහුවේ කියලා. ඒ කියන්නේ අර උන්ට තියෙන හරි සඩන් එනර්ජිස්. හැබැයි kind of a genuine people ලා. ඒ කියන්නේ අර ඩිරෙක්ට් පොඩ්ඩක් ඒ කියන්නේ කියන්න ඕන එක කෙලින්ම කියන හැබැයි ඒකත් ඒගොල්ලන්ට අවාසියක් එනවා. ඉතින් ඒ වගේ සිටුේෂන්ස් තියෙනවා. පස්සේ මේ ඇක්ෂන්ස් ගන්න හිතන්නේ නැතුව සමහර ලාවට ඊට පස්සේ හරි ඩිසයර් නේචර් එකක් තියෙනවා. එයාට පුළුවන් කියන විල් පවර් එක එයාගේ වැඩි. එයා ටක් ගාලා දේවල් එක්සිකියුට් කරන්න යනවා. ඊට පස්සේ හරි ඩොමිනේටිව් නේචර් එකක් තියෙනවා. කතා බහ කරත් ටිකක් ඩොමිනේටිව්. එතකොට ටිකක් අර පොඩි ලෝයර් කෙනෙක් කතා කරනවා වගේ පොඩි ආගියුමන්ටේටිව් ගතියක් තියෙනවා කතා බහ කරන එකේ. ඊට පස්සේ මොනවාද මේ පුෂ් ඇන්ඩ් පුල් එනර්ජිස් මොනවාද? එතකොට සැටර්න්ගේ දේවල්. සැටර්න් කියන්නේ හැම වෙලෙම තියෙන බෑක්වර්ඩ් රෙස්ට්‍රික්ෂන් එක. හරිද? සැටර්න්ගේ දේවල් වලින් තමයි මේ ටික මේ එනර්ජි එක හරියට කන්ට්‍රෝල් කරලා මොන බෆර් එකේද යවන්න ඕනේ කියන එක තීරණය කරන්නේ සැටර්න්. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ. මොකද සැටර්න් කියන්නේ planet of experience. හරි ස්ට්‍රැටජි එකක් හදාගන්න එක, මේ එනර්ජි එක්සිකියුට් කරන්න. හරි පේෂන්ස් එක හදාගන්න එක. ඊට පස්සේ හොඳ තමන්ගේ ඩිසයර් නේචර් එක අවශ්‍ය තැන්වලදී විතරක් එළියට දාන්න කන්ට්‍රෝල් කරන් තියාගැනීමේ හැකියාව. ඊට පස්සේ ඕනම වැඩක් කරන්න කලින් දෙපාරක් හිතන එක, ජර්නලින් කරන එක. එතකොට මේ දෙපාරක් ඒ කියන්නේ ඩොමිනේටිව් ගතියට වඩා දැන් මේෂ කියලා කියන්නේ ඩොමිනේෂන් කියන එක. දැන් පටන් ගත්ත හරිය ඩොමිනේටිව් ගතියක් තියෙනවා ඒකේ. එතකොට ලීබ්‍රා කියලා කියන්නේ හරිද? මේෂයට 100ක් එහා පැත්තේ තියෙන එක්සැක්ට් ඔපොසිට් සයින් එක ලීබ්‍රා. බැලන්සින්. එතකොට මේෂයේදී කුජගේ සයින් එක නමුත් ලීබ්‍රා කියන සයින් එකේදී සෙනසුරු උච්චභාවයට පත් වෙනවා සිකුරුගේ සයින් එකේදී. ඇයි? ඒකේ තරාදියක් තියෙන planet of balance. ඒතකොට අර ඩොමිනේෂන් කියන එකට වඩා දේවල් බැලන්ස් එකේ කරන්න ඕන කියන දේවල් ඉගෙන ගන්න එක තමයි මේගොල්ලෝගේ ලයිෆ් ලෙසන්ස්. ඔන්න ඔය කන්ක්ලූෂන්ස් වලට එනකන් සැටර්න් වාගේ ලයිෆ් එකට ස්ට්‍රගල්ස් අරගෙන එනවා. තේරෙනවද? මේක මේ තව වැඩ කරන විදිහක් තියෙනවා. මේකේ මුල් කාලේ අර දැන් මෙහෙම එක්සිකියුට් කරද්දි මේ ඉස්සරහින් රෝඩ් බ්ලොක් එකක් වැටෙන නිසා නිකන් අමුතු ඩවුට් එකක් තියෙනවා මයින්ඩ්සෙට් එකේ මේ යටම. ඔයාලට තේරෙන්නෙත් නෑ ඇයි ඩවුට් එකක් තියෙන්නේ කියලා. නිකන් පොඩි ඩවුට් එකක් තියෙනවා මයින්ඩ්සෙට් එකේ. ඒ කියන්නේ මට මේක කරගන්න පුළුවන් වේද වගේ එකකුත් ඒක ඒගොල්ලෝ කොට අනවශ්‍ය විදිහට හાર્ඩ් වර්ක් එකකුත් එළියට එන්නේ සමහර වෙලාවට. එතකොට මේක ටිකක් 20s වලදී ඩිෆිකල්ට් කන්ජන්ක්ෂන් එකක්. ඒතර හැම වෙලේම මතක තියාගන්න මම මේක ඉස්සරහට එපිසෝඩ් එකේදී කියලා දෙන්නම් ප්ලැනට් වල මැචොරිටි කියන්නේ මොකක්ද කියලා. කුජ කියන ප්ලැනට් එක අවුරුදු 28න් මැචුව වෙනවා. ඊට පස්සේ සැටර්න් කියන ප්ලැනට් එක අවුරුදු 36න් මැචුව වෙනවා. එතකොට මෙන්න මේ අවුරුදු 28ත් අවුරුදු 36ත් අතර තුල කාල රාමුවකදී මේ කන්ජන්ක්ෂන් එක වැටලා තියෙන්නේ පොසිටිව්ද නෙගටිව්ද වාගේ chart එකකට බලන්න ඕන කොහොමද මේක වැටිලා තියෙන්නේ කියලා හවුස් ලෝඩ්ෂිප් එක මොකක්ද මොන නක්ෂත්‍රයද තියෙන්නේ අෂ්ටක වර්ග කොහොමද වැටිලා තියෙන්නේ මේ දෙන්නගේ වැටිලා තියෙන ක්‍රෝස් ඩිග්‍රී එක මොකක්ද ඒක ඉන්ටෙන්ස්ද එතකොට ඒ සිටුේෂන් මේවට තියෙනවද ජුපිටර්ගේ දෘෂ්ටියක් ඒ කියන්නේ මේක නැති කරගන්න අවශ්‍ය වෙන විදිහට ගුරු හරුකන් ඒ උපදේශ විස්ඩම් එක එළියෙන් හම්බෙනවද නැත්නම් මෙතනට මේ කේතු වගේ තැම්පත් වෙලා මේක ඉම්පල්සිව් ගතිය තව ටිකක් වැඩි කරලා තියෙනවද එතකොට අන්න ඒ වගේ සිටුේෂන්ස් බලා ගන්න පුළුවන් එතකොට අනිත් එක තමයි ලයිෆ් එකේ 20s වල ගොඩාක් ෆෝල් ස්ටාර්ට්ස් තියෙනවා. ඒ කියන්නේ පාර්ට්නර්ෂිප් බිස්නස් වගේ පටන් අරන් තියෙනවා. එතකොට ඒ අවුරුදු දෙකකින් ප්‍රොෆිට් කරන්න තමයි පටන් අරන් තියෙන්නේ. නමුත් අවුරුදු 3ක් විතර යනකොනොත් හරියට වෙලා නැහැ. ෆ්‍රස්ට්‍රේට් වෙලා බිස්නස් නවත්තලා ආගියු වගේ කරගෙන. ඊට පස්සේ මැරේජ් ලයිෆ් වලට ටක් ගාලා ගිහිල්ලා අවුරුදු 22න් 23න් 25න් වගේ ගිහිල්ලා. එතකොට ඒගොල්ලොන්ට මෙයා තාම පුජ ටේම් විච්ච නැති අර දමනේ විච්ච නැති වොරිය කෙනෙක් තියාගෙන ගිහිල්ලා තියෙන. එතකොට මයික් ටයිසන් කසාද බැඳා වගේ ටයිප් එකක්. එතකොට සමහරවල්ලාට තිබිලා තියෙන්න පුළුවන්. මේක ඇත්තටම තියෙන ගැටලුව තමයි මේ great deal of frustration. ඒ කියන්නේ මෙතන පොඩි frustrative ගතියක් තියෙන. ඒ කියන්නේ එනර්ජි එක ඉස්සරහට දුවන්නත් බැරුව පිටිපස්සට යන්නත් බැරුව වගේ නිකන් ඒක තන ස්ටක් වෙලා තියෙන ෆීලිං එක තමයි මේකේ root cause එක. ඊටු ටික අර ඉතින් ඔයා මර්කරිගෙන් ඒක රීච් ගන්න මට මෙහෙම
ස්ටක් ෆීලිං එකක් එන්නේ මගේ වයිෆ් නිසා. මට මේ ස්ටක් ෆීලිං එකක් එන්නේ මේ ඉස්සරහ තියෙන වාහනේ නිසා. මට මේ ඉක්මනට යන්න ඕන මේ ජෙනරල් හොස්පිටල් එක ගාවට මට මේ ඉස්සරහ තියෙන මරුටිය නිසා තමයි මට ඒක යන්න බැරි කියලා එයත් එක තරහ ගන්නවා. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන දේ මෙඩිටේට් කළා වගේ හොයාගෙන මේ කන්ජන්ක්ෂන් එක සෑහෙන ප්‍රමාණයකට ටේම් ඩවුන් කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ඇනලයිස් කරන්න ඕන වචන මොනවද? ඉම්පල්සිව්නස්, ෆ්‍රස්ට්‍රේෂන්, කියන්නේ තමන්ගේ ඔළුවේ තියෙන දෙකම එළියේ මැනිෆෙස්ට් කරගන්න තියෙන බැරිකම. එතකොට ඔයා ටිකක් අර not easy to be with වගේ character එකක් වෙන්න පුළුවන් ජීවිතේ මොකද. අර මේක මගේ පාෂිලි තියෙනවා මමත් එහෙමයි. ඒක මේක එහෙම අනවශ්‍ය විදියට මේ සීරියස් ගන්න ඕන එකක් නෙමෙයි. අනිත් එක මොකද මේක තියෙන එකක් මේ කන්ජන්ක්ෂන් එක දිනවා හරි සීරියස්. ඒකයි මේගොල්ලෝ ඉංජිනේරින් වගේ වලට දක්ෂ වෙන්නේ තේරෙනවද? ආමියකට වගේ දක්ෂ වෙන්නේ. මේගොල්ලෝ ස්පෝර්ට්ස් වලට වගේ දක්ෂ වෙන්නේ ඒකයි. ඔයා හිතන්නකෝ සීරියස් නැති කැරක්ටර් එකක් අර ඔල්ටෑයක වගේ හැදුවොත් එහෙම අර ඇලවෙලා තියෙන ඇපාර්ට්මන්ට් බිල්ඩින් එක වගේ. නිසා අනිවාර්යෙන් මේ සීරියස්නස් එක තියෙන්න ඕන ජොබ් වලට මේ කන්ජන්ක්ෂන් එක ගැලපෙන්නේ ඒකයි. තේරෙනවද? අනවශ්‍ය සීරියස්නස් එකකුත් තියෙනවා. හැබැයි තමන්ගේ මයින්ඩ්සෙට් එක සෝල්ව් කරගන්න ඉගෙන ගන්න. හැම වෙලෙම අර ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක ඇඟ ඇතුලේ තියාගන්න එපා. හෙල්ත් කන්ඩිෂන්ස් වලට සමහරලාට බලපාන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධානම දේ කමටහන් දෙක be slow, learn to concentrate your energy. හරිද? මෙතනට දැනෙන ෆ්‍රස්ට්‍රේෂන් එකට උත්තර හැම වෙලේම සහ වග කියන්න ඕනේ මේ එළියේ ඉන්න පුද්ගලයා හෝ වස්තුව කියලා. එයත් එක හැපෙන්න ආගියු කරගන්න ගැටෙන්න යන්න එපා. ඔන්න ඔක තමයි රෙමඩි එක. ඊට පස්සේ තව එකක් තියෙනවා මේගොල්ලෝගේ මනසේ තියෙනවා hidden angers. සමහරට traumatic experiences තියෙන්න පුළුවන්. past life traumatic experiences වෙන්නත් පුළුවන්. ඒතර මේ ඔයාගේ පහුගිය previous lifetimes වල තිබ්බ hidden angers දැන් D60 chart එකේ වගේ වැටලා තියෙනවා නම් කුජ chart එකක් ඔයාගේ තියෙනවා previous lifetime වලින් එන hidden anger එකක්. දැන් උදාහරණයක් විදිහට ඒවා සමහරලාට ඔයාව stabbing එකකට අහු වෙන වෙලාවක නම් ඔයා මැරලා තිනවා කොච්චර anger එකකින්ද මැරෙන්නේ නේ. ඒතර ඒ thought pattern එකේ ඒ කියන්නේ repetition එකක් වැටෙනවා ඔයාගේ D60 chart එකට. තේරෙනවද? අන්න ඒ වගේ තමයි past life traumas අපි හොයන්නේ. එතකොට මේ හරිම hidden angers තියෙනවා. ඇයි මේ? සෙනසුරු කියන්නේ 8 වෙනි කොටුව සහ 12 වෙනි කොටුවට කාරක. 8 වෙනි කොටුව කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ තියෙන බ්ලයින්ඩ් ස්පොට්ස්. ඒකයි ඇස්ට්‍රොලොජි වගේ සයිඩ් කන්නාඩි අපි පාවිච්චි කරන්නේ. ඒ බ්ලයින්ඩ් ස්පොට් එක බලා ගන්න. සඩන් දේවල්. එතකොට 12th house කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන subconscious fears, එතකොට traumas, අනම්මනම් ඒ වගේ දේවල් ටික. එතකොට investment ඔයා දන්නේ නැතුව දකින්න නැතුව ඔයාට එන investments ඒ කියන්නේ passive income ඒ වගේ දේවල් ගණන් ගන්නේ 12th house එකේ. එතකොට මේ නොපෙනෙන houses දෙකකට කාරකත්වයේ Saturn ගේ තියෙන නිසා ගොඩක් වෙලාවට ඔයාගේ මේ තියෙන anger එක subconscious mind එකේ තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේකට උදව්වක් වෙන්නේ මොකක්ද? මේකේ කියන්නේ මොකද මේකේ built up anger එකක් තියෙනවා. මොකද අනිත් එක ඔයාගේ feelings express කරගන්න බැරි ගතියක් නිකන් අම්මෝ මට කියා ගන්න තේරෙන්නේ නැහැ වගේ ගතියක් නිකන් මෙතන ගුලියක් ඉර වෙලා තියෙනවා වගේ ගතියක්. ඒ කියන්නේ නිකන් හොඳ අපි මොකක්ද කියන්නේ අර ජකට ගුලියක් ඉර වෙලා තියෙනවා වගේ එකක් නිකන් රත් වෙච්ච. ඔන්න ඔක තමයි feeling එක. ඔන්න ඔයගේ feeling එකක් ඔයාට තියෙනවා. මේකට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි කතා කරමු ඊළඟ chapter එකේ. ඇත්තටම දැන් අපි remedial measure එකක් විදිහට ගමුකෝ. number 1 the 12th house එකේ host විදිහට මං කීයටවත් කවදාවත් ගොඩක් වෙලාවට external remedies දෙනවා සෑහෙන අඩුයි. energy එකක් identify කරන්න එයා calm down වෙනවා. energy එකක් තේරුම් නොගන්න එයා frustrate වෙනවා. මේක මිනිස්සුන්ගෙන්ම ගන්න මේ මිනිස්සු වගේම තමයි energies. හරිද? ඒ කියන්නේ එයා ගැන ඔයා ඉගෙන ගන්න එයාගේ characteristics, behavioral patterns ඉගෙන ගන්න ඒකෙන් ඔයාට එන්න තියෙන negative impact එක අඩු වෙනවා. ඔයාට ඉගෙන ගන්න පුළුවන් මෙයාව කොහොමද මගේ එයාගේ දෙන්නගේම well being එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මිනිස්සෙක් ගැන දන්නේ නැත්නම් හරියට. නමුත් ඒ මිනිස්සයා ඔයාගේ life එකේ ඉන්නවා නම් ඒ මිනිස්සයාගෙන් ඔයාට වෙන්න තියෙන negative impact එක තමයි ගොඩක් වැඩි. එතකොට අන්න ඒ වගේ තමයි energies උත්. හරියට ඇනලයිස් කරගත්තොත් හරියට තේරුම් ගත්තොත් Tamanට තියෙන නරක දෙයක් වුණත් ඒකම රෙමඩි එක බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි ස්ට්‍රැටජි ඩෙවලොප්මන්ට් වගේ දෙයකට ඇස්ට්‍රොලොජි පාවිච්චි කරන එකේ තියෙන වැදගත්කම. එකක් තමයි තමන්ට ටයිම් එකක් වෙන් කරගන්න දවසේ. අයිසොලේටඩ් ටයිම් එකක් මිනිත්තු 30ක් විතර. පොඩි මෙඩිටේෂන් එකක් කරන්න. තමන්ගේ තියෙන අර ස්ට්‍රෝං තෝට් ප්‍රොසෙස් එක ඔහේ ගලාගෙන යන්න දීලා ඔහේ අර බර්ඩ්ස් අයි වීව් එකෙන් වගේ ඔයගොල්ලෝ වෙහිකල් එකක් පදින කෙනෙක් නම් දන්නවා ඇති. බර්ඩ්ස් අයි වීව් පොයින්ට් එක. ඒ කියන්නේ තමන්ව එක්ස්ටර්නල් කෙනෙක් බවට මේ ගේම් එකේම කොටසක් බවට පත් කරලා ගේම් එකෙන් එළියට ඇවිල්ලා අර Vice City එකේ San Andreas එකේ වගේ GTA 4 එකේ වගේ පොඩ්ඩක් අවුටර් වීව් එකකින් බලන් ඉන්න. තමන්ගේ තෝට් ප්‍රොසෙස් එක යන දිහා. එතකොට මේකේ තියෙන ඉන්ටෙන්සිටි එක ඔයාලට දැක ගන්න පුළුවන්.
එකක්. මගේ ඇඟ ඇතුලේ ලොකු එනර්ජි එකක් තියෙන බව ඔයාලට දැක ගන්න පුළුවන්. ඒක ඔයාලට එනර්ජි එක පොසිටිව් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි ෆිසිකල් එක්සර්සයිස් එකක් නිතර පාවිච්චි කරන්න. මොකද සිත කය වචනයනේ. එතකොට සිතේ මේ තියෙන අධික එනර්ජි එක ඔයාගේ thought pattern එක නිසා හටගත්ත එක්ක වචනෙන් එළියට යන්න ඕන. එහෙම නැත්නම් ක්‍රියාවකින් එළියට යන්න ඕන. ඉතින් ඒකයි මේක ටිකක් අර fights and arguments වගේ තැනකට එන්නේ. ඒකයි මේක ඇත්තට relationships වලට ජීවිතේ මුල් කාලේ ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට යෝගවලත් ওই වින්‍යාස වගේ එකක් නෙමෙයි හත යෝග වගේ එකක්. ඒ කියන්නේ ශරීරයට චුට්ටක් පොඩි අමාරුවක් දැනෙන. ඒ කියන්නේ මේක හොඳ ෆිසිකල් එක්සර්සයිස් එක දැනෙන්න ඕන මේකේ. ඒක තමයි මේකේ තියෙන තම් රූල් එක. අනිත් එක තමයි ස්පෙસિෆික්ම දේ තමයි ජිම් යන්න පුළුවන් නම් හරි කන්සිස්ටන්සි එකකට. ඔයාට හොඳ ෆුඩ් ඩිසිප්ලින් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාට තේරෙයි මේක කොච්චර ඩිසිප්ලින් එකක් සහිතව කරන දෙයක් තමයි කියන්නේ බොඩි බිල්ඩින් හෝ බල්කින් හෝ ඕනම දෙයක් කටින් හෝ ලීන් බල්කින් හෝ එතකොට මාස් එක ගේන් කරන එකක් හරි නැත්නම් weight reduce කරන එකක් හරි එක්ස්ට්‍රීම් ඩිසිප්ලින් එකක් යන්න ඕන දේවල් ඒ වගේ කට්ටියට මේ කන්ජන්ක්ෂන් එක හොඳට ගැලපෙනවා. අනිවාර්යයෙන් මේ කන්ජන්ක්ෂන් එක තමන්ගේ chart එකේ තියෙනවා නම් ජිම් membership එකක් ගන්න. මේකේ තියෙන නෙගටිව් මේ ටෙන්ඩන්සිස් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. right? ඊට පස්සේ මේ ටිකක් ස්පිරිචුවල් වෙන්න ආධ්‍යාත්මිකව ලෝකෙ දිහා දකින්න පටන් ගන්න එක. ඊට අමතරව ප්‍රධානම තීම් එක තමයි learn to slow down. මේක නිතරම වාගේ vehicle එක හරි වාගේ දකින්න තියෙන එක හරි පොඩි motivational quote එකක් විදිහට දාලා තියන්න. learn to slow down. I'll execute my nuclear energy with a Saturnian practical strategy. හරිද? අන්න ඒ විදිහට තියාගන්න. එතකොට මේකෙන් එන්න පුළුවන් මේ health දේවල් ගැන මට පොඩ්ඩක් කියන්න අමතකුණා. ඒ කියන්නේ මේ joint pains එන්න පුළුවන්, bone structures වල පොඩි ගැටලු issues එන්න පුළුවන්. ඒ ලොකු pressure එකක් දරාගෙන ඉන්නවනේ මේ හිත ඇතුලේ. පොඩි ඔය මුල් ජීවිතේ මුල් කාලේ anxiety, depression, hyperactivity, ADHD වගේ situations සමහර විට එන්න පුළුවන්. ඒතර සමහර වෙලාවට accidents වගේ දේවල් attract වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේවා ඔක්කොම ඵල. හේතුව තමයි මෙතන ඇතුලේ තියෙන අනවශ්‍ය frustration එක, push pull energy එක. මේක තේරුම් ගත්ත ගමන් ඔය දේවල් වළක්ව ගන්න පුළුවන්. හේතුව වෙනස් කරලා ඵලය වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ blood disorders එන්න පුළුවන්. මේ teeth වල ප්‍රශ්න එන්න පුළුවන්. blood pressure වගේ එන්න පුළුවන්. තේරෙනවද? මොකද මෙතන pressure cooker energy එකක් වගේ තියෙන්නේ. මම අන්තිමටම මේක පොඩි මේකකින් පැහැදිලි කරන්නම්. මෙතන තියෙන්නේ නියුක්ලියර් රියැක්ට් එකක් වගේ එනර්ජි එකක් ලොකු පවර් සෝස් එකක් වා very powerful character එකක් ලයිෆ් එකේ Saturn සහ Mars conjunction එක තියෙනවනේ. හැබැයි වගේ ජීවිතේ මුල් කාලේ අර ජොන් වික් ෆිල්ම් එක වගේ වෙන්න පුළුවන් රෝල් අනම්මනම් සෑහෙන වැඩි, ෆයිට්ස් වැඩි, ආගියුමන්ට්ස් වැඩි, රිලේෂන්ෂිප් එකක පොඩ්ඩක් ඉන්න අමාරුයි, ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගතිය වැඩි, බොස් එක්ක උනත් නෙගෝෂিয়েට් කරද්දි මූණටම ගිහලා සමහර ඒවා කියලා රණ්ඩු වෙලා එළියට බහැලාවිල්ලා ඒතර ඔන්න වගේ සිටුේෂන්ස් දකින්න හම්බ වෙනවා පුළුවන්. දැන් උදාහරණයක් විදියට ජිම් එකට ගිහපු පළවෙනි දවසේම ඩෙඩ් ලිෆ්ට් එකක් ගාලා කිලෝ 150ක් දාලා. අර කියන්නේ ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ කොන්දේ තියෙන ලිමිටේෂන් එක තමයි සැටර්න් කියන්නේ. අර ඩෙඩ් ලිෆ්ට් එකක් ගන්න ඕන රොනි කෝල්මන් ගහපු නිසා මෙන්න මේ වගේ කියලා හිතනවා නම් ඒක තමයි අර අන්ටේම්ඩ් කුජ කියලා කියන්නේ. ඔන්න වගේ සරල තැනකින් තේරුම් ගන්න මේ ඇස්ට්‍රොලොජි කියන්නේ කම්ප්ලෙක්ස් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. නමුත් මේක හරියට තේරුම් කරලා නැති නිසා මේවා গুপ্ত විද්‍යාන විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවා. this is common sense. ඒතර මේක තමන් යනවා තේරුම් ගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. එතකොට මේ කන්ජන්ක්ෂන් එක තියෙනවා නම් බය වෙන්න එපා. You have a big power source. ඒක හරියට යුටිලයිස් කරලා පාවිච්චි කරන්න ඉගෙන ගන්න. මම අනිත් ඇස්ට්‍රොලොජි ලාගෙන ඉල්ලනවා ප්‍රධාන වශයෙන්ම මේ කන්ජන්ක්ෂන් එක තියෙන අයගේ මේ chart එක අරන් මෙහෙම මම දැකලා තියෙනවා මේ මගේ personal family experience එක මැරේජ් එකකට එහෙම අරගෙන ගියාම මේ කුජ ශනි තියෙන charts ටික අරන් මේ පැත්තෙන් තියලා. එතකොට ඒගොල්ලෝ මැරි කරන්න එපාද එතකොට? ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ නේද? එතකොට මේ කියන්නේ chart එකක් කියන්නේ මේ මනුස්සගේ එනර්ජි ක්‍රමය විතරයි. එයාව give up කරනවද නැද්ද කියලා කාටවත් තීරණය කරන්න බෑ මේ ලෝකේ. ඒකට එයාගේ තියෙන වෙන එනර්ජි ඉකෝසිස්ටම් එකක් අරගෙන මේ එනර්ජි ඉකෝසිස්ටම් එක ටේම් ඩවුන් කරලා කොහොමද ස්ට්‍රැටජි එක හදන්නේ කියන එක තමයි අපි පර්සනලි කරන්නේ. අපි හැමෝටම හැම කන්සල්ටේෂන් එකක් දෙන එක්කනටම කියනවා ඒ වගේ ප්‍රතිපත්තියකට අනුගමනය වෙන්න කියලා. හේතුව මේ කිසිම කෙනෙක් give up කරන්න එපා. කිසිම chart එකක් give up කරන්න එපා. මොකද ඒක අතිශයින්ම අසාධාරණයි. ඒ කියන්නේ ජජ් කරන එක කන්ජන්ක්ෂන් එකකින්. එහෙනම් අපි මේක තව කතා කරන්න තියෙනවා මේ ෆයර් එලිමන්ට් එකේදී මේක කොහොමද වැඩ කරන්නේ, වෝටර් එලිමන්ට් එකේදී කොහොමද මේක වැඩ කරන්නේ, අර්ත් එලිමන්ට් එකේදී කොහොමද වැඩ කරන්නේ, එයා එලිමන්ට් එකේදී කොහොමද වැඩ කරන්නේ කියන එක මම බ්‍රීෆ්ලි කියලා දෙන්නම් next episode එකකින්. එහෙනම් අපි ඒ එපිසෝඩ් එකේ එනකන් අපි එහෙනම් අදට සමුගන්නවා. cheers.